යාළුවනේ අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා චාමර ටෙක්නික් YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ යාළුවනේ VPN එකක් ගැන. ඉතින් මෙන්න මේ VPN එකෙන් ඔයාලට පුළුවන් යාළුවනේ ඔයාලා use කරන package එකට අනුව මෙන්න මේ VPN එක set කරගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලා WhatsApp වෙන්න පුළුවන්, Facebook, YouTube, TikTok ඒවට දාලා තියනවා කියනකො package එක. ඉතින් මේ package ඔයාලට උදාහරණයක් විදිහට WhatsApp එක දැම්මොත් එම ඔයාලා WhatsApp package එක ඔයාලට ඒකට TikTok එකකට පාවිච්චි කරන්න බෑ. එහෙම නැත්නම් FB එකට පාවිච්චි කරන්න බෑ. ඉතින් මෙන්න මේ VPN එක හරහා කරන්නේ ඔයාලා WhatsApp package එකක් දාලා තියෙනවා නම් unlimited එකක් කියන්නකො. අන්න ඒකෙන් ඔයාලට පුළුවන් Facebook එකටත් යන්න. ඒ වගේම TikTok යන්න. ඉතින් අන්න ඒවට මෙන්න මේ VPN එක කරා ඔයාලට WhatsApp package එක use කරන්න පුළුවන්. හරි. මේක කොහොමද set කරගන්නේ? මොකද්ද මෙන්න මේ VPN එක? ඉතින් මෙන්න මේ ගැන අපි වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ ඔයාලා තමයි මගේ channel එක subscribe කරමු නැති වෙන අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් all කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපේ වීඩියෝ එකට යමු. හරි යාළුවනේ මේ තියෙන්නේ VPN එක. ඉතින් මේකේ නම තමයි TLS VPN කියන එක තමයි මෙන්න මේ VPN එකේ නම. ඉතින් යාළුවනේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ Play Store එකට ඇවිල්ලා මෙන්න මේක search කරලා ඔයාලා මෙන්න මේ VPN එක download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙන මේ app එකේ link එක. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ. දැන් උදාහරණයක් විදිහට දැන් ඔයාලා මේ Play Store එකට ඇවිල්ලා search කරාට ඔයාලගේ phone එකේ version එක අනුව සමහර විට මේක පෙන්වන්නේ නැතු වෙන්න පුළුවන් නේ. අන්න එහෙම පෙන්වුවේ නැත්නම් යාළුවනේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ඉන්ටර්නෙට් යන browser එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ Chrome එක වගේ පාවිච්චි කරනවානේ. අන්න ඒකට ඇවිල්ලා ඔයාලා search කරගන්න TNS tunnel app download කියලා VPN download කියලා ගහන්න. ගහුවට පස්සේ ඔයාලට app එක download කරන්න එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ app එක download කරගන්න. හරි අපි ඉස්සෙල්ලා මෙන්න මේ app එක download කරගමු. ඉතින් යාළුවනේ දැන් මේ වෙලදී app එක මගේ download වෙලා තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට open කියන එක ලබා දෙනවා. ඉතින් open දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. ඉතින් ඔයාලට මෙතනින් permission ඉල්ලනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ permission දෙන්න ඔයාලා මෙන්න මේ විදිහට not permission ඉල්ලනවා. අන්න ඒ permission දෙන්න. දීලා ඊට පස්සේ මේ වගේ එකක් තමයි ඔයාලට about එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ TLS tunnel කියන එකේ. ඉතින් මෙන්න මෙතන උඩින් තියෙනවා ඔයාලා හරි ලකුණක් තියෙනවා පේනවා. ඉතින් යන්න ඒක touch කරගන්න. touch කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. ඉතින් ආවට පස්සේ දැන් කොහොමද මේක connect කරගන්නේ? දැන් මම කියන්න කොහොමද මේක connect කරගන්නේ කියලා. හරි ඉතින් මෙතනින් ඔයාලා කරන්න ඕනේ යාළුවනේ. කරන්න ඕනේ. මෙන්න මෙතන ඔයාලගේ pencil වගේ icon එකක් තියෙනවා. අන්න ඒක touch කරගන්න. touch කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එනවා. ඔයාලගේ සමහර විට මෙතන default කියලා තියෙන්න පුළුවන්. default තියෙනවා නම් මේ විදිහට touch කරලා ඔයාලා custom method කියන එක ලබා දෙන්න. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් ඔයාලා use SNI host කියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අන්න ඒක touch කරගන්න. ඊට පස්සේ මෙතන SNI එක දමා දෙන්න ඕනේ. SNI කියන්නේ යාළුවනේ ඔයාලට මෙතන SNI එක කියන්නේ දැන් ඔයාලා දාලා තියෙන WhatsApp package එකක් කියනකො. එතකොට ඔයාලා මෙතන දාන්න ඕනි whatsappnet.net කියලා තමයි මෙතන දාන්න ඕනේ. ඉතින් මම මේ list එක ඔයාලට පහළ description එකේ දාලා තියන්න. ඒ වගේම ඔයාලට display එකෙන් මේ වෙද්දි පේනවා ඇති SNI list එක. ඒ වගේම මම Telegram channel එකෙත් ඔයාලට මෙන්න මේ list එක දාලා තියන්න. ඉතින් ඔයාලට පුළුවන් එතකොට පහසුවෙන්ම ඒක දැනගන්න. ඉතින් ඔයාලා Telegram channel එකට තාම join වෙලා නැත්නම් මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා Telegram channel එකේ link එක. ඉතින් ඔයාලා Telegram channel එකට join වෙන්න පුළුවන්. හරි ඉතින් මම මේ විදිහට මගේ එකට දාලා දුන්නා. ඒ කියන්නේ මම මේ වෙද්දි දාලා තියෙන්නේ dialog 547 package එක. ඉතින් ඔයාලා තන්නේ වගේ package දාලා ඇති. ඉතින් දැන් dialog 547 package එක ගත්තොත් WhatsApp, Facebook, YouTube තුනටම unlimited data තියෙනවා කියලා. ඉතින් මෙතෙන්දි මම WhatsApp කියන එක දැම්මේ ඇයි? ඒක මම කියන්න. ඉතින් ඔයාලට මෙතෙන්දි WhatsApp කියන එකත් ඔයාලට මෙතෙන්දි දෙන්න පුළුවන්. මොකද WhatsApp කියන package එකත් ඒකට ඇතුළත් වෙන නිසා තමයි මම මේ වෙත්තේ WhatsApp කියන එක දැම්මේ. ඉතින් මෙන්න මේ වගේ whatsapp.net කියලා මම ලබා දෙනවා. ඉතින් ඔයාලත් අන්න ඒ වගේ package ගොඩක් තියෙන එකක් දාලා ඇති. එතනින් එකක් ඔයාලට දෙන්න පුළුවන්. සමහර විට ඔයාලා WhatsApp, Facebook package එක දාලා ඇති. ඒකටත් ඔයාලට WhatsApp කියන එක use කරන්න පුළුවන්. එහෙම නැත්නම් Facebook කියන එක use කරන්න පුළුවන්. WhatsApp category එක ASCII තමයි ගොඩක් අය use කරන්නේ. හරි ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් save icon එකක් මෙතන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අන්න ඒක දෙන්න. හරි දුන්නාට පස්සේ ඒක මෙතෙන්ට set වෙනවා. ඊට පස්සේ ඔයාලට ආයෙත් ඔය නම් මෙතන touch කරලා බැලුව හැකි ඒක ගානට set වෙලාද කියලා. හරි මෙතන ඊළඟට කරන්න ඕනේ මෙතන server කියලා තියෙනවා පේනවා ඇතිනේ ඔයාලට. අන්න ඒක touch කරනවා. touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් private server කියලා එකක් තියෙනවා. premium server list කියලා තියෙනවා. ඊට පස්සේ official server list කියලා තියෙනවා. හරි මේක දැන් මොකක්ද කියලා කියන්න. ඉතින් මෙතෙන්දී යාළුවනේ server එකක් නැත්තම් මෙන්න මේකේ ඩක් ඇඩ් යනවා යාළුවනේ. ඉතින් මෙතන තියෙනවා official server list. ඉතින් මෙතන server එකකදී මම ටච් කරලා පෙන්නන්න official server list කියන එක.
ඉතින් ඔයාලට මේ වගේ රටවල් කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා කැනඩා තියෙනවා බ්‍රසීල් තියෙනවා යුනයිටඩ් ස්ටේට් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ රටවල් කිහිපයක් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඒත් මෙතන රටවල් ගොඩක් නැහැ. ඒ වගේම විශේෂයෙන් ඔයාලා මෙතෙන්දි බලන්න ඕනේ. අපි දැන් මෙතෙන්දි තේරුවේ මෙතනින් අපි තේරුවේ ඔෆිෂියල් සර්වර් ලිස්ට් කියන එකනේ. ඉතින් ඒකේ ඔයාලට බලා ගන්න හැකියාව ලැබෙන්නේ මෙන්න මේ රටවල් ටික විතරයි. ඒවැ විශේෂත්වයක් තියෙනවා. ඒක මම දැන් ඔයාලට පෙන්නන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේවා තියෙනවා. මෙන්න මේ විදිහට මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් ටයිම් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් විනාඩි 22යි කියලා මේ වගේ ටයිම් එකක් තියෙනවා. ඉතින් මේක යටට යද්දි ඔයාලට තව බලා ගන්න පුළුවන් පැය දෙකේ එකකුත් ඔයාලට තියෙනවා. පැය 2යි විනාඩි 24ක තියෙන එක. ඉතින් මෙන්න මේ විදිහට මේකේ කාලය වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විනාඩි ගණනක් යනකම් අපිට මෙන්න මේකේ VPN එක යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඊළඟ එක ප්‍රීමියම් සර්වර් ලිස්ට් කියන එක. ඉතින් ඒක ටච් කරද්දී ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ප්‍රීමියම් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ unlimited කියලා තියෙනවා මේ විදිහට. ඉතින් මේකේ ටයිම් එකක් නෑ ඔයාලට පේනවා ඇති. කෙලින්ම තියෙන්නේ unlimited කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට unlimited කියලා තමයි තියෙන්නේ. හරි. මේකේ ප්‍රීමියම් කියලානේ තිබුණේ. ඉතින් අපි මේකට ගෙවීමක් සිදු කරන්න ඕනේද? ඉතින් අපි ඒකත් බලමු. ඉතින් මෙතන මම ගොඩක්ම තෝරගන්න යාළුවනේ සිංගප්පූර් කියන එක. මම මෙන්න මේ සිංගප්පූර් කියලා තියෙන්නේ. අන්න ඒක ඉස්සර හරියක් තියෙන්නේ. ඒක ලබා දෙනවා. ලබා දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතන කියලා තියෙනවා අපිට මේකෙදි රුපියල් 1200ක් දීලා දවස් 30කට මේක ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් කනෙක්ට් කරන්න කියලා හැදුවේ. එතකොට මට පොඩ්ඩක් මේ සිග්නල් ප්‍රොබ්ලම් එකක් ආඩු ඩිම් බලා ගන්න පුළුවන්. සිග්නල් පොඩ්ඩක් අඩු වුණා. ඉතින් ස්පීඩ් එක කොහොම වෙයිද දන්නේ නැහැ. ඔයාලට නම් මේක හොඳට ස්පීඩ් එකක් ඇති වෙයි. ඉතින් මම මෙතන සර්වර් එක විදිහට තෝරනවා. මෙතනින් එකක් තෝරගන්නවා. පොඩ්ඩක් සිග්නල් මදි හින්දා මෙතන පොඩ්ඩක් ලෝඩ් වෙන්න යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන්. යාළුවනේ දැන් අපි මෙතනින් සර්වර් එකක් තෝරමු. ඉතින් මේ විදිහට ගිහලා ඔෆිෂියල් සර්වර් ලිස්ට් එකේ මම එකක් තෝරනවා. ඉතින් මෙතනදී ඔයාලගේ මගේ එක්ස්පයර් කියලා වැහලා තියෙනවා නම් කරන්න ඕනේ යාළුවනේ. ඒ කියන්නේ ඔයාලගේ ඉස්සෙල්ලාම එක්ස්පයර් වෙන්න කියලා වැටෙන්නේ නැහැ. මොකද ඔයාලට මම ඉස්සෙල්ලා පෙන්නපු විදිහට විනාඩි ගණන් තියෙනවානේ. ඉතින් මට ඒ වෙලාවේදී වීඩියෝ හදන්න බැරුණා. මොකද සිග්නල් ඉෂුව එකක් ආවා. ඒක නිසා මම එතෙන්දී වීඩියෝ කට් කරා. ඊට පස්සේ දැන් මේ වෙනත් වෙලාවකදී තමයි මේක ගන්නෙ. ඉතින් මොකද සිග්නල් මේ දවස්වල වැස්ස නිසා පොඩ්ඩක් සිග්නල් ඉෂුස් එනවා. ඉතින් මෙන්න මෙතෙන්දී දැන් මගේ ඔක්කොම එක්ස්පයර් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා අලුතෙන් මේකට ජොයින් වෙන කෙනෙක් නම් ඔයාලගේ ඇති මේකේ ඊට පස්සේ එක්ස්පයර් වෙනවනේ කොහොම හරි. එක්ස්පයර් වුණාම ගන්න කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න පුළුවන්. හරි දැන් කියන්න කොහොමද ගන්න කියලා. ඉතින් මම දැන් මෙතන යුනයිටඩ් ස්ටේට්ස් කියන එකෙන් මෙතන ටච් කරනවා. ටච් කරාට පස්සේ මේ වගේ බලා ගන්න. මෙතෙන්දී ඇඩ් එකක් බලලා ඔයාලට මේ සර්වර් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඉතින් දැන් මෙතන වොච් කියන එක දීලා ඇඩ් එකක් අපි බලමු. හරි යාළුවනේ මම එතෙන්දී වීඩියෝ එකක් බැලුවට පස්සේ ඔයාලට බලා ගන්නලා ඒ ඇඩ් එක බැලුවට පස්සේ ඔයාලට පැය දෙකක වගේ ප්‍රමාණයකට හම්බුණා මට මේ විදිහට. මම ඒක ටච් කරගන්නවා. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්නලා මෙතන ඉස්සරහින් ඔටෝ කියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක ඔයාලට කැමති විදිහකට මේක හදා ගන්න උනත් පුළුවන්. ඒක අවශ්‍ය වෙන්නේ අපි ඔටෝ කියලා දාලා මෙතන ඇප්ලයි දෙමු. ඊට පස්සේ අපි ආයි බලමු මෙන්න මෙතන පැන්සල කියන එකේ හරියට තියෙනවද කියලා. හරි එකක් තියෙනවා. දැන් අපි මෙතන ස්ටාර්ට් කියන එක ලබා දෙමු. ස්ටාර්ට් කියන එක ලබා දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් කනෙක්ටිං කියලා වැටෙනවා. අපි බලමු කනෙක්ට් වුණාට පස්සේ මේක හරියනවද කියලා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එනවා. මම මෙතනින් ක්ලෝස් කරගන්නවා. ඊට පස්සේ මෙයාලගේ channel එකට ඇඩ් වෙන්න කියලා එතනින් එනවා මැසේජ් එකක්. ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්නවා පැය දෙක කාලයක් මට ලැබිලා තියෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට තමයි TLS tunnel එක නැත්තම් TLS කියන VPN එක කනෙක්ට් කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පහසුවෙන්ම ඔයාලට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ෆ්‍රීම VPN එකක් යූස් කරලා ඔයාලට පැකේජ් එකෙන් ඔයාලට සාමාන්‍ය WhatsApp පැකේජ් එකෙන් ඔයාලට Facebook යන්න YouTube යන්න වගේ හදා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් තේරෙන්නේ නැති තැනක් වුණා නම් මොනවා හරි ගැටලු මතුණා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් යාළුවනේ මම අද වීඩියෝ එක අවසන් කරන්න තමයි හදන්නේ. ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න තමයි කරන්න එපා. ඒ වගේම ඔයාලා තමත් මගේ channel එක subscribe කරමු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් ඕල් කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ මම අද වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.